අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ රෝස් ෆ්ලවර් එක ගොතන්නේ. ඊට පස්සේ මේක කොණ්ඩු කටට ඇටච් කරගන්නේ කොහොමද කියලා. මම මේක ඇටච් කරගෙන තියෙන්නේ මහලා. ඔයාලට පුළුවන් ග්ලූ ගන් එකක් යූස් කරගෙන ග්ලූ ගාලා හරි මේකට ඇටච් කරගන්න. මම කැමතියි මේ විදිහට ඇටච් කරගන්න. මොකද කල් පැවැත්ම හොඳ හන්දා. ඉතින් ඒකට අපිට වමනා කරනවා මම අද අරන් තියෙන්නේ වූල් එක නෙවෙයි මේක නෝල් එකක්. ඔයාලට පේනවා ඇති මේක ගොඩාක් තුනි නෝල් එකක්. මේ තමයි වූල් එකේ සයිස් එක. මේක තමයි නෝලේ සයිස් එක. ඔයාලට එතකොට තේරුම් ගත්ත හැකි මම කොයි වගේ නෝලක්ද අරන් තියෙන්නේ. මම හිතන්නේ T10 T20 වගේ නෝලක් ගත්තොත් මෙයාට හොඳ ඇති. මම මේ නෝල කවදාවත් දැකලා නැහැ. මම දැකලා තියෙනවා වීඩියෝ වලින් එක එක දේවල් ගොතනවා. මම හිතනවා ඒක සුදුසු ඇති කියලා මේකට. මේ නෝල් බෝල එන්නේ මේ විදිහට මෙහෙ. ඉතින් මම මේකෙන් තමයි ගොඩක් දේවල් ගොතන්නේ. ඉතින් ඒකට මම ගත්ත කට්ට තමයි 0.9 කට්ට. ඔයාලගේ නූලට සුදුසු කඩ ගන්න. වූල් එකක් වගේ එකක් ගන්න එපා. මොකද එතකොට මේ කටුවට අල්ලන්නේ ඒ මල ගොඩක් ලොකු වෙනවා. ඒ හින්දා මේ වගේ චූටියට හැදුවාම ලස්සනයි. ඉතින් අපි බලමු කොහොමද ගොතන්නේ කියලා. ඊට අමතරව අපිට ත්‍රෙඩ් එක කපා ගන්න කටර් එකක් ඕන වෙනවා. මේ වගේ ඉදිකටක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට මේ කටුව තුලට දාලා මහත්ති හරි ලේසි. ඊට පස්සේ මේ වගේ කටුවක් වමනා කරනවා. ඉතින් අපි පරක් වෙන්නේ නැතුව බලමු අපි කොහොමද මේක ගොතාගන්නේ කියලා. ඔයාලා ටිකක් ඉඩ ඉතුරු කරලා ස්ලිප් නොට් එක දාගන්න. මොකද අපිට මේ නූල වමනා කරනවා මේ කටුවට තියලා මහ ගන්නකොට. ඉතින් මම ස්ලිප් නොට් එකක් දාගත්තා. ඊට පස්සේ මම චේන් දඟල් 100ක් ගොතා ගන්නවා. මේ කටුව චූටි හන්ද වලට පොඩක් අමාරු වගේ තේරෙයි. නෝලත් චූටි හන්ද. ඉතින් මම දඟල් 100ක් ගොතාගෙන අපහු ඔයාලා හම්බෙන්න එන්න. දැන් මම මෙතන දඟල් 100ක් ගොතාගෙන තියෙන්නේ. මම මේ හැම දඟලකටම half double crochet එක ගානේ ගොතාගෙන යනවා. ඉතින් අපි හැම වෙලාවෙම දන්නවා ඒ උස ගන්න half double crochet එකක උස chain දෙකයි. ඉතින් මම chain දෙකක් දා ගන්නවා. දාගෙන 1 2 තුන්වෙනි එකට half double crochet එකක් ගොතා ගන්නවා. දැන් මේ හැම chain එකටම මම half double crochet එක ගානේ ගොතාගෙන යනවා. සමහරට මේ නූල චූටි හන්ද වලට පේනවා මන්දේ ඇති. දැන් මේ විදිහට half double crochet මේ දිගටම ගොතාගෙන යනවා. මම ගොතාගෙන ආයෙත් ඔයාලා හම්බෙන්න එන්න. මම දැන් මෙතන double crochet 100ක් ගොතාගෙන ආවිලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඊළඟ වටේ ගොතාගන්නේ කියලා. මම ඊළඟ වටේට ගොතන්නේ double crochet. ඉතින් මම double crochet ගොතා ගන්න chain 3ක් වැඩිපුර දා ගන්නවා. සමහරක් අය දාන්නේ chain 2යි. ඔයාලට කැමති ගානක් දාගන්න. chain 3ක් දාලා ඉවරලා තව එකක් වැඩිපුර දා ගන්නවා. ඒ කියන්නේ ඔයාලා chain 2ක් දානවා නම් 3ක් දාගන්න. මම 3ක් දාන හන්දා 4ක් දාගත්තා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මෙතන එක chain එකක් අතෑරලා ඊළඟ chain එකට තමයි මම double crochet එකක් ගොතන්නේ. එකක් අතෑරියා ඊළඟ එකට double crochet එකක් ගොතනවා. එතකොට අපිට මේ වගේ හිදසක් එනවා. ඊළඟට මම කරන්නේ ආයේ chain එකක් දැම්මා. එක chain එකක් අතෑරලා ඊළඟ එකට තමයි ගොතන්නේ. chain එකක් දැම්මා. පල්ලෙහෙන් එකක් ඇතෑරියා. ඊළඟ එකට double crochet එකක් දානවා. දැන් මේ විදිහට අවසානට යනකම් මම ගොතාගෙන ඉන්නම්. ඊට පස්සේ තුන්වෙනි වටේ ගොතන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. හරි මම දැන් අවසාන වෙනකම් මේ විදිහට ගොතාගෙන ඇවිල්ලා තියෙන්නේ. මම ඊළඟ වටේ ගොතන්නේ මේ පළවෙනි එකට double crochet 6ක් දානවා. 1
2යි 3යි 4යි 5යි 6යි. පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ 6ක් දැම්මා. ඊළඟ එකට ස්ලිප් knot එකක් දානවා. ඔයාලා ස්ලිප් knot එක දාන්න නැත්නම් බලා ගන්න. මෙහෙම හැමීට ඇතුලෙන් දැම්මා. මේ නූල ඇදලා අරගෙන මේ ඇදලා ගත්ත නූලම මේක ඇතුලෙන් ගන්නවා. ඒ දෙවෙනි කොටුවට තමයි අපි ස්ලිප් knot එක දැම්මේ. ඊට පස්සේ තුන්වෙනි එකට ආයෙත් ඩබල් ක්‍රොෂේ 6ක් දා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ ඊළඟ එකට ආයේ ස්ලිප් knot එකක්. ස්ලිප් ස්ටිච් එකක්. දැන් ඊට පස්සේ පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ 6යි, ඊට පස්සේ ස්ලිප් ස්ටිච් එකයි, ඩබල් ක්‍රොෂේ 6යි, ස්ලිප් ස්ටිච් එකයි. ඒ විදිහට දිගටම ගොතාගෙන යන්න. දැන් මම මෙතන ඔක්කොම ටික ගොතාගෙන ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම කරන්නේ දැන් අපි මේක ඔක්කොම ගොතාගෙන ඉවර හන්ද මේ නූල කපලා දානවා. ඒකෙදිත් කපද්දි චුට්ටක් ඉඩ තියලා කපන්න. ඊට පස්සේ නූල ඇදලා දානවා. දැන් මම මේ විදිහට ඔක්කොම ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ හොඳ පිටපැත්ත ඇතුළට හිටින විදිහට, කන පිටපැත්ත පිටපැත්තට හිටින විදිහට මේක මේ විදිහට රෝල් කරගන්නවා. හැමීට ලස්සනට රෝල් කරගන්න අතින් හදිසියක් නැතුව, ගොඩාක් තද වෙන්නෙත් නැතුව, ගොඩාක් ලූස් වෙන්නෙත් නැති විදිහට. මෙහිම අවසානට යනකම් රෝල් කරගෙන අපිට මේ විදිහට අතින් හදාගන්න පුළුවන් පොඩ්ඩක් පුෂ් කරලා. ඉතින් මේ විදිහට තමයි රෝසමාල එන්නේ අවසානෙට. අපි ඊට පස්සේ මේක මහ ගන්න ඕන. ඔයාලට පේනවනේ පිටපැත්තේ ලස්සනට ඇවිල්ලා තියෙන. අපි දැන් මේක මහගත්තේ ලස්සට මහ ගන්න ඕනේ. එතකොට මල තව ගොඩාක් ලස්සනට මේ හිටිනවා. මම ඔයාලට මල මහ ගන්න විදිහ කියලා දෙන්න. මම ඉදිකටට නූලට ඉදිකට දාගෙන ඉන්න. ඔයාලා දැන් මේ මල මහගත්තේ අපිට නූල් දෙකක් තියෙනවනේ ඉතින් වෙලා. ඒකේ උඩ නූලට තමයි දාගන්න ඕනේ ඉදිකට. මම ඉදිකට දාගෙන ආවා. දාගෙන ඇවිල්ලා දැන් මල හරියට ඔයාලා ලස්සනට එකතු කරලා රෝල් කරගන්න. රෝල් කරගෙන මේ අවසාන එකේ ඉඳලා පළවෙනිට අපි රෝල් කරගත්ත එතෙන් යනකම් අපි මේක අල්ල ගන්න ඕන. අල්ලගෙන මෙහෙම මල මහ ගන්න ඕන. ඔයාලට පුළුවන් මේක ග්ලූ ගාලා වුණත් අලවන්න. මම කැමති නෑ ග්ලූ ගාලා අලවන්න. මොකද මට හිතෙනවා කල් පැවැත්ම මදි කියලා. ඉතින් මෙහෙම තැනින් තැනට ඔයාලා මේක මහ ගන්න. මහගත්ති පිළිවෙලකට ලස්සනකට මහ ගන්න. ඔයාලට මේ මල මහ ගන්න එක අනිත් ඉදි කටුවෙන් උනත් කරන්න පුළුවන්. දිග ඉදි කටුවෙන් උනත් කරන්න පුළුවන්. දැන් මම මෙහෙම තනින් තැනට මහගෙන යනවා. එක තැනකට මම දෙපාර ගානේ මහ ගන්නවා. ඔයාලට පේන ඇති මම මේ ඔක්කොම සෙට් එකම අල්ලලා තමයි මහන්නේ. අවසාන පොටට එනකන් අල්ලලා මහන්න ඕන.
හරි දැන් මල මම මහගෙන ඉවරයි. මම මේක ගැටයක් දාලා තද කරගන්නවා. දැන් මල මහලා ඉවරනහම පිටිපස්ස මට ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. දැන් අපිට මේ පෙති දිග ඇරලා හදාගත්ත හැකි. ඊට පස්සේ දැන් මම මේ මල කොණ්ඩ කටට තියලා එකතු කරගන්න යන්නේ. ඒකට මම අනිත් නූල් පොට මේ දෙකටට දාලා ගන්නවා. ඊපස්සේ වල හරියට තියලා ඇඩ්ජස්ට් කරගන්න. මම මේ හරියට තමයි මේක මහන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේක හිමීට තියලා මෙතෙන් කට්ටට තියලා මහගෙන යන්න. මම එක පැත්තකට 5 පාරක් 6 පාරක් විතර මහනවා. මේ වෙලාවෙදී ඔයාලා ගොඩාක් ඇතුළට ගිහිල්ලා මහන්න ඕනේ නැහැ. මම කියන්නේ මේක ඇතුළටම යන්න ඕනේ නැහැ. සාමාන්‍ය දොරක් අල්ලගෙන කටුවට තියලා මහගන්නේ ගැලවෙන්නේ නැති වෙන්න. එකයි මම මේ වගේ කටුවක් ගන්න කිව්වේ එයාලට එතකොට ලේසි මෙහෙම මහගන්න නැත්නම් අර දිගට තියෙන කටුව ගත්තාම හරි අමාරුයි මෙතන හිතස පොඩි හන්දා අපිට දාලා ඇදලා ගන්න. මේක ගොඩක් ටිකක් වෙලා යන වැඩක්. මොකද ඉදිකට අර කටුව ඇතුලෙන් හරියටම දාලා අපිට ඕන තැනින් ගන්න ඕන හන්දා 3යි. 4යි 5යි. දැන් මම 5 වතාවක් මේ පැත්තට ගොතාගෙන තියෙන්නේ. මම ඊට පස්සේ කරන්නේ මේ නූල මේ පැත්තෙන් දාලා මෙහෙම ඇදලා ගන්නවා. එතකොට හැංගිලා වගේ තියෙන ඊට පස්සේ දැන් මම මේ පැත්තටත් 5 වතාවක් මහනවා. එකයි එකයි දෙකයි 3යි 4යි 5යි. ඊට පස්සේ මම කරන්නේ මේ නූල පොට්ටක් මෙහෙම මෙහරින් අරගෙන ගලවලා අපිට දැන් මේ නූල් දෙකක් තියෙනවානේ. මේක තව තද වෙන මම කරන්නේ ඒ නූල් දෙක මෙතන ඇතුළට ගැට ගහනවා. මොන හොඳට බලාගන්න. මේ ගැටේ වැන්දෙන්න ඕනේ ඇතුළට. මේකෙන් ඇතුල් පැත්තට. මෙහෙම මෙතෙන්ද. එහෙම ගැට 3-4ක් දාගන්න. එතකොට ඔයාලට මේක ගැලවෙන්නේ නැහැ. හයිය ගොඩාක් හොඳයි. දෙකයි 3යි. මම දැන් ගැට 3ක් දාගෙන තියෙන්නේ. මම දැන් ඊට පස්සේ
මේ නූල් දෙක කපලා දානවා. මෙහෙම තමයි අපේ රෝස මල් කටුව එන්නේ. එතකොට අවසාන ලුක් එක මේ විදිහට තියෙන. ඉතින් ඔයාලට ඕන පාට එකකින් ගෙතුව හැකි. ඔයාලට කැමති නම් මේ ක්ලිප් එක ඔයාලට මේ රෝස පාටින් ගන්නවා නම් ක්ලිප් එක රෝස පාටින් ගන්නත් පුළුවන්. මට එහෙම පාට ඒවා හම්බුනේ නැහැ. කළු පාට ඒවා තමයි හම්බුනේ. ඉතින් කළු පාටට ඕන පාටක් මැච් වෙනවනේ. කළු පාටට හරි සුදු පාටට හරි. ඉතින් ඔයාලට මේක බිස්නස් එකක් විදිහට උනත් කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් සමුගමු. ගිහින් යන්න සුබ දවසක්.